සුබ සන්ධ්‍යාවක් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංගමයේ සභාපතිතුමනි, ආදරණීය ගුරුතුමියනි, අද මා සූදානම් සිටින්නේ ඩිප්ලෝමා ඉන් STEAM Education Level 3 ප්‍රසන්ටේෂන් එක සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමටයි. ක්ලාස්රූම් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ක්ලාස්රූම් මැනේජ්මන්ට් යන්නේ අදහස් කරන්නේ පන්ති කාමර කළමනාකරණය. ප්‍රීති ත්‍යාගි මහත්මියගේ පන්ති කාමර කළමනාකරණය යන දේශන මාලාවේ දේශනාංක 1 පැහැදිලි කිරීමටයි මම සූදානම් වන්නේ. මේ පැහැදිලි කිරීම කරන මම GH සුමිත්‍රා ශ්‍රී පඤ්ඤාලංකාර ප්‍රී ස්කූල් තිඹිරිගස්සෑය කොළඹ 5 වෙස්ටර්න් ප්‍රොවින්ස්. මගේ ගෲප් අංක 8 යටතේ තමයි මම මේ ඉදිරිපත් කිරීම කරන්නේ. මුලින්ම පන්ති කාමර කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා බලමු. පාඩම් මාලාවට පිවිසීමට පෙර එතුමිය අපිව මෙහෙම දැනුවත් කිරීමක් කළා. දරුවන් නිසි අයුරින් කළමනාකරණය කිරීම දුෂ්කර කාර්යයක් වුණත් ගුරුවරුන් වන අපි සැවොම මේ විඳදරා ගැනීමට සිදුවන කාරණයක්. ඒ වගේම මේ පොළොවේ තිබෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම ගැනීමට අපිට හැකි බව ගුරුවරුන් වන අප තරයේම විශ්වාස කරන කාරණයක්. පන්තිය වඩාත් හොඳින් කළමනාකරණය කරන්නට පුළුවන් කොහොමද කියා සාකච්ඡා කිරීම තමයි පළවෙනි දේශනෙන් ඇය සඳහන් කරේ. කළමනාකරණය කිරීම පමණක් නෙමෙයි, පන්තිය නිහඬ කිරීම පමණක් නොව දරුවන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකිවන පරිදි අපි ඔවුන්ව විනයගත කරන ආකාරය. ඒ වගේම අපි අපේ අදහස් කළදී අපි ලබා ඇති දේ නිසා සෑහීමකට පත් වී ඇති බවයි. කළමනාකරණය යනු මානව හා අනෙකුත් සම්පත් සැලසුම් කිරීමයි. සංවිධානය කිරීම. මෙහි